හර ළමයි. ඉතින් මේ වීඩියෝ එක දාන්නේ හෙට A level ICT first paper එක ලියන්න ඉන්න අපේ 2025 ළමයින්ට. එතකොට ළමයි මෙහෙමයි. මේකේ මම පොඩි උපදෙස් ටිකක් තමයි දෙන්නේ හෙට විභාගය සම්බන්ධව. එතකොට මුලින්ම ඔයා හෙට විභාගයට රෙඩි වෙන්න දැන් මේ මොහොතේ කරන්න ඕන දෙයක් තමයි ඔයා ළමයි අද රෑ 2023 A level paper එක. හරි 2023 A level paper එක අරන් ඒකේ first part එක කරන්න. ඒ කියන්නේ මේ පැය දෙකක් කරන් එහෙම කරනව නෙමෙයි පුළුවන් ඉක්මනට කරන් ගිහිල්ලා ඒකේ ප්‍රැක්ටිස් එක ගන්න. මේක අපි කරන්නේ අර හෙට එක්සෑම් එකට උඩ ප්‍රැක්ටිස් එක හදාගන්න. හරි? සමහරට විනාඩි 30න් පැයෙන් වගේ කරන්න පැයකට වඩා නම් ගන්න එපා. උඩරම පැයක් ගන්න, පැයක්වත් ගන්න එපා. විනාඩි 30න් වගේ කරන්න try කරලා, يعني පුළුවන් තරමක් කරලා ආන්සර්ස් ටික බලලා ප්‍රැක්ටිස් එක හදාගන්න. right? ඊට අමතරව අපි නිකන් අර හැම ලෙසන් එකකම MCQ වලට ළමයි අර නිකන් වැදගත් වෙන පාර්ට් ටිකක් තියෙනවානේ. හරි? ඒ ටික ගත්තොත් දැන් අපි lesson 1 එකේ අපිට හිතන්න පුළුවන් big data වලින්, cloud computing වලින් වැඩිපුර මේ පාර එන්න පුළුවන් කියලා. ඊට පස්සේ digital divide එක සහ digital bridge එක අංකිත බෙදීම සහ අංකිත සේතුවෙන් වැඩිපුර එන්න පුළුවන්. ඒ වගේම green computing අපේ හරිත පරිගණනයෙන් වැඩිපුර එන්න පුළුවන්. නේ ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ වලින් වැඩිපුර එන්න පුළුවන්. ඒ වගේම data validation දත්ත වළංගුතාව වලින් එන්න පුළුවන්. ඊට පස්සේ අපේ අර ICT නිසා වෙන අපි කියනවා මේ නීතිමය සහ සදාචාරාත්මක හානි තතු බෑම චෞරත්‍ය රචනා චෞරත්‍ය වගේ ඒවායින් එන්න පුළුවන්. රයිට්? ඒතර මම මේ කියන්නේ හැම ලෙසන් එකකම නිකන් අර පොඩ්ඩක් වැඩි බරක් තියලා මේ වෙලාවේ ඉක්මනට බලා ගන්න ඕන දේවල් ටිකක්. ඉතින් අපි ලෙසන් 2 එකට ගියොත් අපිට පරිගණක ඉතිහාසය, ඊට පස්සේ මතක දූරාවලිය, පරිගණක තිර, ස්කෑනර්ස් සහ වොන්නියුමාන ආකෘතිය, ඒ වගේම ස්ථිරාංග ROM එක සම්බන්ධයෙන් අහන්න පුළුවන්. අර ස්කෑනර්ස් ගැන කතා කරද්දී OMR, OCR සහ MICR එන්න ටිකක් වැඩි chance එකක් තියෙනවා. හරි? එතකොට පරිගණක ඉතිහාස ගත්තොත් ළමයි ලොකුවට මේ මෑත අවුරුදු වල අහලම නැහැ. නමුත් මේ අවුරුද්ද පොඩ්ඩක් ඒකෙන් අහන්න chance එකක් තියෙනවා. අපි මේ අවුරුද්දේ අහපු අනිත් සබ්ජෙක්ට් වල papers එක බලද්දී. මතක දූරාවලියෙන් නම් එන්න ලොකු possibility එකක් තියෙනවා. හැමදාම වගේ මතක දූරාවලියෙන් ප්‍රශ්නයක් එන නිසා. right? ඊළඟ lesson 3 එකේ ගත්තොත් අනිවාර්ය සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයක්, ඒක ගණනය කිරීමක් සහ කේතන ක්‍රම වලින් ප්‍රශ්නයක් ළමයි. ඒ කියන්නේ අපි කියන්නේ BCD, escape, CDQ Unicode වලින් එක ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි එකේ අනුපූරකයෙන් හෝ දෙකේ අනුපූරකයෙන් එක පරිවර්තනය කිරීමක්, සායක ගණනය කිරීමක් වගේ ප්‍රශ්න 4ක් හෝ 5ක් තුන්වෙනි පාඩමෙන් එන්න chance එක තියෙනවා. හතරවෙනි පාඩමෙන් ගත්තොත් සාමාන්‍යයෙන් අපිට එන්නේ ළමයි පරිපතයක් හරි ප්‍රකාශනයක් හරි දීලා ඒකට සමාන තුල්‍ය වෙන පරිපතයක් හරි එහෙම නැත්නම් ප්‍රකාශනයක් හරි තෝරන්න ප්‍රශ්නයක් එනවා. ඊට අමතරව ගත්තොත් අපිට එනවා ළමයි බූලිය අනුසුළු කිරීමක් සහ ඊට අමතරව සමහර විට K-map සම්බන්ධ කරලා K-map එකක නිවැරදි ආකෘතිය තෝරන වගේ පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊළඟට අපි lesson 5 එකට ඊට අමතරව ළමයි මේ අවුරුද්දේ පොඩ්ඩක් full adder සහ අපේ flip flop වලින් අහන්න පුළුවන්, half adder අහන්නත් පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට full adder සහ flip flop සම්බන්ධ කරලා එක MCQ එකක් හෝ දෙකක් එන්න chance එකක් තියෙනවා 2019 වගේ. ඒක නිසා අපි පොඩ්ඩක් ඒක ගැන සැලකිල්ලක් දක්වන්න ඕන. lesson 5 එකේ ගත්තොත් ළමයි අපිට වැඩසටහන් ගණකේ program counter ගැන අහන්න ලොකු chance එකක් තියෙනවා. PCB ගැන හැමදාම අහන නිසා. ඊළඟට පරිගණකේ බලගැන්වුම් ක්‍රියාවලිය booting process එක ගැන අහන්න chance එකක් තියෙනවා. fact table එකකින් ප්‍රශ්නයක් එන ලොකු chance එකක් තියෙනවා. පහුගිය අවුරුද්දේ කියාවේ නැති නිසා. context switch එකෙන් අහන්න chance එකක් තියෙනවා. ඒ වගේම මෙතෙක් අර අහලා නැති OS වර්ග වගේ එක ප්‍රශ්නයක වුණොත් අර මුල් හරි තියරි වලනොත් ප්‍රශ්නයක් අහන්න chance එකක් තියෙනවා. right? ඒ වගේම නියමකාරක නියමාවලිනොත් ප්‍රශ්නයක් අහන්න chance එකක් තියෙනවා. right? එතකොට මේ ටික තමයි ගොඩක් වෙලාවට එන chance එක තියෙන්නේ. lesson 6 එකේ ගත්තොත් නම් ළමයි මෙතෙක් අහලා නැති මූර්ජනය සහ ආකේතනයේ කොටස් වලින්, ඒ කියන්නේ අර සංඥා පරිවර්තන වල මූර්ජනය ආකේතනය වලින් ওই විස්තර මූර්ජනය, ඊට පස්සේ අපේ NRZ, ඊට පස්සේ මැන්චෙස්ටර් වගේ ආකේතන ආකාර, ඊට පස්සේ විස්තර මූර්ජනය, අපි ඊට පස්සේ කියනවා සංඛ්‍යාත මූර්ජනය, ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කලා මූර්ජනය වගේ මූර්ජන ආකාර, එහෙම නැත්නම් ඊට පස්සේ ආකේතන ආකාර වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. මෙතෙක් විභාගය අහලා නැහැ. හැබැයි අහන්න මේ පාර chance එකක් තියෙනවා. ඒ වගේම සංවේදන මාධ්‍ය වලින් පහුගිය අවුරුද්දේ මාපු නැති නිසා අහන්න chance එකක් තියෙනවා. OSI TCPA IP ආකෘති වලින් කොහොමත් අහනවා, subnetting වලින් කොහොමත් ප්‍රශ්නයක් අහනවා. ජාල ආරක්ෂණයට මේ පාර පොඩ්ඩක් වැඩි තැනක් දෙන්න පුළුවන්. ඊට අමතරව DNS එක, DHCP, proxy firewall සහ modem එකෙන් ওই device වලින් පොඩ්ඩක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. සංඥාවක ගුණාංග වලින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේම ළමයි සමතා පිටු පරීක්ෂාවෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා අපාචනයෙන්. හරි, දත්ත අපාචනය කියන්නේ මේ අපි කියන්නේ ഘോഷාව වැහැරීම සහ විකෘති වීම කියලා සංවේදන අතරතුරදී වෙන ඒ වයින් ප්‍රශ්න අහලම නැති නිසා අහන්න chance එකක් තියෙනවා. ඒ වගේම Aloha සහ Ethernet මේ පරිණාමය ටිකෙන් අහන්න chance එක තියෙනවා. හරි, ওই ටික තමයි mainly අහන්න chance එක තියෙන ළමයි. තව ඉතින් වෙනත් කොටස් වලින් අහන්න පුළුවන්. මම මේ කියන්නේ නිකන් අර mainly මේ වෙලාව පොඩ්ඩක් වැඩිපුර focus එකක් දෙන්න ඕන තැන් කීපයක් විතරයි. මේවා කිසිම දෙයක් ගෙසින්වත් මුකුත් නෙවෙයි ළමයි. මේ වෙලාවේ අර නිකන් කට්ටිය පොඩ්ඩක් අමතක කරන, නමුත් පොඩ්ඩක් focus කරලා බලා ගන්න ඕන දේවල් ටිකක් විතරයි මම මේ කියන්නේ. ඊට පස්සේ lesson 7 ගත්තොත් SDLC පියවර, ඊට පස්සේ SDLC models ටික,
ස්ථාපනාකාර සහ පරීක්ෂාකාර අනිවාර්යයෙන්ම ওই දෙකෙන් එකක් අහනවා දෙකම අහන්නත් පුළුවන් SSADM වල මොඩියුල්ස් පහ අහන්න පුළුවන් ඒ වගේම තොරතුරු පද්ධති වර්ග වලින් ප්‍රශ්නයක් අහන්න ලොකු chance එකක් තියෙනවා ඊට පස්සේ ඩයග්‍රෑම් සම්බන්ධ කරලා ඒ කියන්නේ DFD2 DFD1 EPD කියන්නේ elementary process description එක ඒ වගේම BAM එක වගේ ඒවා සම්බන්ධ කරලා අහන්න ප්‍රශ්නයක් තියෙනවා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව වලින් ප්‍රශ්න අහන්න chance එක තියෙනවා හරි ඊට අමතරව lesson 8 එක ගත්තොත් ළමයි අපිට අහන්න පුළුවන් ඒවා තමයි යතුරු වර්ග වලින් ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. හරිද? යතුරු වර්ග වලින් ගිය අවුරුද්දෙත් ඇහුවා. නමුත් මේ අවුරුද්දෙත් යතුරු වර්ග වලින් අහන්න chance එකක් තියෙනවා. ඊට පස්සේ අපිට අහන්න තියෙනවා නම් අනිවාර්යෙන් SQL වලින් අපි දන්නවා ප්‍රශ්න අහනවා කියලා. SQL වලින් අහද්දී අනිවාර්යෙන් select එකෙන් අනිවාර්යෙන්ම අහනවා. ඒකේ ගොඩක් වෙලාවට join එක group by order by සහ districts කියන ඒවා සම්බන්ධ කරලා අහන්න පුළුවන්. ඊට අමතරව තව අපි update alt වගේ ඒවා සහ ඉතින් create table වගේ වුණත් අහන්න පුළුවන්. right? select එකෙන් නම් අනිවාර්යෙන්ම අහනවා. ප්‍රශ්න එකක් හෝ දෙකක් select එකෙන් අනිවාර්යෙන් අහනවා. ඊට පස්සේ normalization වලින් අහන්න chance එක තියෙනවා සහ anomalies විපරීතතාව වලින් ප්‍රශ්න අහන්න chance එකක් තියෙනවා. ඊට පස්සේ අපි lesson 9 එකට ගියොත් ළමයි අපි Python පාඩම අනිවාර්යයෙන් අපි දන්නවා arithmetic operations වලින් priority ගන්නව හදන ගාණක් එනවා. ඊට පස්සේ functions වලින් ප්‍රශ්නයක් අපිට අනිවාර්යෙන් එනවා. එකක් හෝ දෙකක් කීපයක් එන්න පුළුවන්. තව අපිට ගත්තොත් ළමයි file handling වලින් අනිවාර්යෙන්ම වගේ එක ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් database connection මෙතෙක් අහලා නැහැ කිසිම දවසක විභාගේ. හැබැයි MCQ එකක් වගේ මේ පාර දාන්න පුළුවන්. right? ඊට පස්සේ local variable global variable සම්බන්ධ කරලා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් දාන්න පුළුවන්. right? ඔය නිකන් වැඩිපුර පොඩ්ඩක් අවධානය දෙන්න ඕන තැන් කීපයක්. lesson 10 එක අපි web development පාඩම ගත්තොත් ළමයි අපිට meta tags වලින් ප්‍රශ්නයක් එන්න පොඩි chance එකක් තියෙනවා. ඊට පස්සේ SEO SEM සම්බන්ධ කරලා පොඩි වර්ණයන් තෝරන වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් web hosting publishing පැත්තේ අහන්න පුළුවන්. external CSS සම්බන්ධ කරන විදිහේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. post එක සහ get එක ගැන. ඒ කියන්නේ මේ අපි කියන මේ method දෙක ගැන අපි form එක submit කිරීමේ අහන්න පුළුවන්. ඊට පස්සේ coding වලින් ගත්තොත් field set එක සහ legend එක. ඒ කියන්නේ form එකේ තියෙන field set එක legend එකෙන් අහන්න පුළුවන්. සහ list එකෙන් එහෙම නැත්නම් table එකෙන් අහන්න පුළුවන්. ඒතර ඕවත් mainly බලා ගන්න ඕන දේවල්. lesson 11 එකේ ගත්තොත් ළමයි ගොඩක් වෙලාවට Arduino සම්බන්ධ කරලා කෝඩ් කෑල්ලක් අහන්න chance එකක් තියෙනවා. ඒ වගේම නැත්නම් Uno board එක වගේ කොටස් නම් කරන පාර්ට් එකක් අහන්න chance එකක් තියෙනවා. ඒජන්ට් එකේ ලක්ෂණ වගේ chance එකක් අහන්න ඒ කියන්නේ මෙතෙන්ට සම්බන්ධ කරලා අහන්න පුළුවන් අපේ 13 වෙනි පාඩම. ඊට පස්සේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකයි මයික්‍රෝ ප්‍රොසෙසර් එක අතර වෙනස්කම් වගේ දේවල් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් IoT theory ටිකෙනුත් ප්‍රශ්නයක් අහන්න chance එකක් තියෙනවා. right? lesson 12 ගත්තොත් ළමයි අපිට ආදායම ආකෘති වලින් එහෙම නැත්නම් ව්‍යාපාර වර්ග වලින් එහෙම නැත්නම් ප්‍රතිවෙන්දේශීය කණ්ඩායම් මිලදී වගේ කණ්ඩායම් මිලදී ගැනීම වගේ තියරි කොටස් ටිකක් සම්බන්ධ කරලා ප්‍රශ්න එකක් දෙකක් අහන්න chance එක තියෙනවා. lesson 13 ගත්තොත් එකක් හෝ දෙකක් තමයි අනිවාර්යයෙන් MCQ අහන්නේ. ඒකට ගොඩක් වෙලාවට qubit එක ගැන අහන්න පුළුවන් ළමයි quantum computing වල තියෙන qubit එක ගැන සහ neural net ඊට පස්සේ සර්වාත්‍රික පරිගණකයේ අපි කියන ubiquitous computing ඊට පස්සේ ස්වභාව ධර්මයෙන් අනුපේරිත පරිගණකයේ nature inspired computing ඊට පස්සේ AI ගැන ප්‍රශ්න අහන්න පුළුවන් Turing පරීක්ෂාව ගැන අහන්න පුළුවන් ඒව නැත්තම් අපිට මේ ප්‍රායෝගික ලෝකයේ AI සම්බන්ධ වෙන අවස්ථා ගැන අහන්න පුළුවන්. ඒතකොට AI ගැන කතා කරද්දී ළමයි generative AI, machine language, large language model වගේ දේවල් අහන්න chance එක වැඩි. ඒ ටික පොඩ්ඩක් අවධානයෙන් බලන් යන්න වෙනවා. හරි? right. එතකොට ළමයි දැන් මම මේ කිව්වේ මේ අනිවාර්යෙන් මේ වෙනවා ගෙසින් එහෙම මුකුත් නෙවෙයි. මෙන්න මේ ටික ගැනත් පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න කියලා මම මේකේ PDF එකකුත් group වලට දාලා තියෙනවා. හරිද? right. එතකොට ඔය ටික පොඩ්ඩක් අවධානයෙන් බලා ගන්න සහ තමන් කොහොමද බලා ගන්න ටික අනිවාර්යෙන් බලා ගන්න. මේ ගෙසින්ස් කියලා ළමයි කවුරුත් පේපර් එක කලින් දැකලා නැහැ. පේපර් එක හදපු අය විතරයි ඒක දැකලා තියෙන්නේ. එහෙම නැත්නම් පේපර් එක පන්නලා තියෙන්න ඕන. එතකොට ඕනම විදිහේ පේපර් එකක් හෙට එන්න පුළුවන්. right. එතකොට දැන් රෙඩි වෙද්දී මොකද්ද 2023 පේපර් එක ඉක්මනට කරා බැලුවා. වැදගත් තැන් ටික බලාගත්තා. තමන් කොහොමද බලන ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගත්තා. ඊළඟට හෙට එක්සෑම් එකට යන්න කලින් මම මේක හැමතිස්සෙම කියන දෙයක් විභාගයට ගිහින් අර වෝම් අප් වෙන්න යම් ටයිම් එකක් යන නිසා ඔයා ගෙදරදීන් පොඩ්ඩක් වෝම් අප් වෙලා යන්න. ඒ කියන්නේ විභාගයට යන්න කලින් ඔයා පේපර් එකක් කර ඉඳලා යන්න. උදාහරණයක් හොඳම දේ 2024 පේපර් එක. 2024 පේපර් එකට අරන් ඒ කියන්නේ ඔයා විභාගයට ගෙදරින් යන්න. හරි විභාගෙට යන්න පැයකට කලින් නෙවෙයි විභාග පටන් ගන්න පැයකට කලින් නෙවෙයි විභාගෙට ගෙදරින් යන්න පැයකට කලින් 2024 පේපර් එක අරන් ඒක පැයෙන් වගේ කරන්න try කරන්න. පුළුවන් සමහරට ඔක්කොම කරන්නත් බැරුව ඒක කමන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිස් කර ඉඳලා හැම විභාගයට යන්න. එතකොට ඔයාලට විභාගෙකින් අර වෝම් අප් වෙන්න ටයිම් එකක් ගන්න. ඔයාගේ ෆුල් පොටෙන්ෂල් එකෙම පේපර් එක පටන් ගන්න පුළුවන් 2024 A level පේපර් එක කර ඉඳලා ගිහින් විභාගෙ ලිව්වම. අනිත් විෂයන් වලටත් මම කලින් කිව්වා මේක කරලා තියන්න කියලා. right? එතකොට ඔයාලට විභාගෙට යද්දි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම පේපර් එක අතර හම්බුණු ගමන් හොඳට කියවලා ෆුල් ටයිම් එකම අරන් පේපර් එක කරන්න අර ඉක්මනට කරලා ඉවර කරනවා එහෙම කරන්න එපා ෆුල් ටයිම් එකම ගන්න ඒ අතරේ ටයිම් එක ගැන කන්සර්න් කරන්න ළමයි හරියට පැය දෙක වෙලාව බල MCQs කරන්න අර ප්‍රශ්න වල ගොඩක් වෙලා හිර වෙලා ඉන්න එපා දන්න ටික මුලින් කරන්න අමාරු ඒවා අන්තිමට තියන්න පුළුවන් ඒ කියන්නේ පුළුවන් තරම් අර අවධානයෙන් පේපර් එක කරන්න අර මිස්ටේක්ස් වෙන්න දෙන්න එපා හරි මිස්ටේක්ස් වෙන්න දෙන්න එපා පුළුවන් තරම් අවධානයෙන් කරන්න ඒ වගේම කරන අතර මතක තියාගන්න
බොහෝ දුරට මේ පාරත් අර පේපරේ එන්නේ අර ABC වගේ වර්ණයන් කීපයක් දීලා ඒවයින් තෝරන්න සත්‍ය සත්‍ය වෙන්නේ මේ ප්‍රකාශන මේව කියලා තෝරන ප්‍රශ්නයක් තමයි බොහෝ දුරට එන්නේ. එතකොට ඔය එන ප්‍රශ්න වලට ළමයි අපි අර ඒ කියන්නේ මේ පොඩ්ඩක් කල්පනා කරලා උත්තර ලියන්න ඕන. නිකන් කලවලේට උත්තර ලියන්න බෑ. හොඳට කියවලා උත්තර ලියන්න ඕන. රයිට්? ඒ වගේම විභාග ලියන අතර අනිත් අය කරන ඒවා හිතන්න යන්න එපා. තමන්ගේ පේපර් විතරක් ફોකස් කරන්න. නිකන් කාලන නාස්ති කරගන්න එපා එක්සෑම් එක අතරේ. අනිත් දේ තමයි ළමයි මේ අර අපි විභාග ප්‍රශ්නයකට උත්තර ලියද්දී හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනේ නැහැ මේ ප්‍රශ්නේ අහන. හරි සමහර වෙලාවට මොකක් හරි පේපර් අපි නොදන්න වචනයක් මේ ප්‍රශ්නේ තියන්න පුළුවන්. හැබැයි අපි උත්තර ටිකත් එක්ක ගලපලා බලද්දී අපි අර නිකන් ප්‍රකාශන 4ක් විතර දීලා සත්‍යව තෝරන එකක් කියලා. අපි උත්තර ටික බලද්දී සමහරවිට අපි අර හරියට දන්නේව දෙකත් එක්ක අර අපිට ෂුවර් නැති එක සම්බන්ධ වෙන උත්තර එකක්වත් නැහැ. අන්න එහෙනම් ඒකට අපිට උත්තරේ ගහන්න පුළුවන්. අර ඒ වගේ මතක තියාගන්න අපිට 100% අර හැමදේම දැනගන්න ඕනේ නැහැ ප්‍රශ්න පිළිබඳව. එහෙම නොදැන උත්තරේ ගහන්න ඕනේවත් තියෙනවා. ඒව නිසා ඒව ගැන දෙකලා අමුතු විදිහට ස්ට්‍රෙස් වෙන්න එපා. හරියට කල්පනා කරලා අවබෝධයෙන් ඒවට උත්තරේ ගහන්න. හරි කලබල වෙන්න එපා එක්සෑම් එක වෙලාවේ. හරියට ඒ විදිහට උත්තරේ ගහන්න සහ මතක තියාගන්න අපි කවුරු මොනවා කිව්වත් ඔය ගෙසින්ස් කියලා කට්ටිය දුන්නත් මොනවා කරත් හෙට සමහරට වෙනස්ම විදිහේ පේපර් එකක් එන්න පුළුවන්. හරිද? සමහරට තාමත් අමාරු පේපර් එකක් එන්න පුළුවන්. අමාරු පේපර් එකක් ආවොත් ඔයා ඒකට කිසිසේත්ම ඕර වෙන්න එපා. මොකද ඔයාට පේපරේ අමාරු කියන්නේ ලංකාවේ සියලුම දෙනාට පේපරේ අමාරුයි. ඔයාට විතරක් නෙමෙයි අමාරු වුණොත් ලකුණු අඩු වෙන්නේ හැමෝටම ලකුණු අඩු වෙනවා. ඒතර ඔයාගේ ඉසෙට් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි වගේ ඉසෙට් එකට පොඩිවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහරට එක අතකින් ඔයා වැඩ කරපු ළමයින් නම් ඒකෙන් ඔයාට ලොකු වාසියකුත් වෙනවා. මොකද ඔයා කරන සබ්ජෙක්ට් එක ඉසෙට් එක වැඩි වුණොත් ඔයාට ඒකෙන් කැම්පස් යන්න තියෙන chance එක වැඩි වෙනවා. ඒක නිසා පේපර් එක අමාරු වෙන්න පුළුවන්. බොහෝ දුරට හෙට ටිකක් අමාරු පේපර් එකක් එයි. ගිය අවුරුද්ද පේපර් එකත් ලේසි වුණු නිසා ටිකක් සංකීර්ණ පේපර් එකක් එයි. ටිකක් ඇඩ්වාන්ස් පේපර් එකක් එයි. ඒක ගැන කලබල වෙන්න එපා. Taman දන්න විදියට උඩරිමෙන් පේපරේට උත්තර ලියන්න. හරිද? විභාග වෙලාව නිකන් අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා. Tamanට පුළුවන් උඩරිමෙන් ලියන්න. තමන් උපරිමේ කරන්න අර අනිත් යාළුවෝ ලියයි දේ මුකුත් හිතන්න යන්න එපා. ඒක තමයි වැදගත්ම පාර්ට් එක. විභාගෙ ලියන අතරේ වරද්දගත්තොත් ළමයි මෙතෙක් කරපු සියලුම දේවල් අපතේ යනවා. හරි? ඒක කරන්න තමන්ගේ දන්න දැනුමෙන් උත්තර ගන්න බලන්න සමහරට. ඔයා 100ක් උත්තර දන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දන්න දැනුමෙන් ඒ පේපරේ උත්තරේට ඒ ප්‍රශ්නෙට උත්තරේ ගන්න try කරන්න. හරි? එහෙම පේපරේ ප්‍රශ්න 50ම හරි ටයිම් එකකට කරන්න. ඒ වගේම විනාඩි 5කටවත් කලින් පේපරේ ඉවර කරන්න. ඉවර කළා ආයෙත් පොඩ්ඩක් චෙක් කරන්න. කොටුකොලේ ගහපුවා හරියට ගැහුවද? ඒ උත්තර ටික හරියට මාක් කරාද? අංක පිළිවෙලට එක් කරලා තියෙන්නේ. පටලගෙනද ඒ ඔක්කොම චෙක් කරලා බලලා වැඩි ෆිනිෂ් කරන්න. රයිට් ඊට පස්සේ පේපරේ ඉවරුණු ගමන් ළමයි ගෙදර ඉන්න උත්තර කතා කර කර ඉන්න. ඊට පස්සේ ගෙදර ඇවිල්ලාත් ආයෙත් MCQ හොයන්න මුකුත් කරන්න යන්න එපා. ගෙදර ඇවිල්ලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඊට පස්සේ තියෙන සෙකන්ඩ් පේපර් එකට රෙඩි වෙන්න තමයි තියෙන්නේ. හරි? රයිට්. ඉතින් ඒ ටික තමයි ළමයි මේන්ලි කියන්න ඕනේ. වෙන ඉතින් අමුතුවෙන් කියන්න කියලා දෙයක් නැහැ. කරන්න ඕන සියලුම වැඩ අපි කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් MCQ පේපර් එක අපි හොඳටම කරමු. අපි වැඩ උඩරිමෙන් කරලා තියෙන්නේ. අය බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන්. කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයා ඔක්කොම ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඔයා හොඳට දැන් දැනුම තියෙනවා. ඔයාට දැන් එක්සෑම් එක ලියලා මේක ගොඩ දාන්න විතරයි තියෙන්නේ. ආයිත් කියන්නේ අමාරු පේපරයක් හෙට එයි. බොහෝ දුරට ඒකට කලබල නම් වෙන්න එපා. හරි ලේසි එකක් ආව කියලා අනවශ්‍ය විදිහට සතුරු වෙන්නත් එපා. මොකද එහෙමයි කියලා ඔයාට විතරක් නෙවෙයි ලේසිනුත් ලේසි වෙන්නේ. අමාරුනොත් අමාරු වෙන්නෙත් ඔයාට නෙවෙයි. හරි? ඒක නිසා තමන් දන්න විදිහට තමන්ගේ උපරිමේ කරන්න එච්චරයි වෙන්න ඕන. රයිට්? හරි ළමයි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි එහෙනම් MCQ පේපරේ ලියලා හෙට ආයිත් හම්බෙමු. එහෙනම් good luck හැමෝටම.